한국에서 알뜰하게 생활품을 구입하는 팁. කොරියාවේදී ලාභයට දෛනික අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමට උපදෙස්. 대형 마트에서는 종종 1+1 또는 주말 단가와 같은 할인 행사를 열려 식료품부터 생활용품까지 다양한 상품을 싸게 판매합니다. විශාල මාර්කට්වල බොහෝ දුරට එකට එකක් දෙකට එකක් වැනි සතියන්තයේ විශේෂිත සේල් දාලා ආහාර පාන සිට දෛනික ජීවිතයේ අවශ්‍ය බඩු භාණ්ඩ සේල් දාලා ලාභයට විකුණනවා. 마트에서 나누어주는 전단지를 통해 할인 상품 및 할인 금액, 조정 상품 등 할인 행사에 대한 정보를 얻을 수 있습니다. මාර්කට්වල බෙදා දෙන පත්‍රිකා හරහා වට්ටම් දෙන භාණ්ඩයේ ඇතුළත් වෙන වට්ටම් ගණන නිර්දේශිත භාණ්ඩයේ ඇතුළු සේල් එක සම්බන්ධ තොරතුරු ලබාගත හැක. 온라인 쇼핑몰을 통해서도 생필품을 싸게 구매할 수 있습니다. 온라인 쇼핑몰에서는 정기적으로 할인 행사를 하거나 할인 쿠폰을 제공합니다. 이를 활용하여 각종 상품을 싸게 구매하거나 추가 할인을 받을 수 있습니다. ඔන්ලයින් shopping කිරීම හරහා දෛනික ජීවිතයේ බඩු භාණ්ඩ ලාභයට මිලදී ගන්න පුළුවන්. ඔන්ලයින් shopping කිරීමත් නිතිපතා සේල් ලබා දෙනවා වගේම කූපන් පත් ලබා දීමද සිදුවේ. මේවා භාවිතයෙන් විශේෂ භාණ්ඩ ලාභයට මිලදී ගන්නවා හෝ අමතර වට්ටම් ලබා ගන්නත් පුළුවන්. 또한 당근과 같은 중고거래 플랫폼을 통해서도 생필품을 싸게 구할 수 있습니다. 다른 사람들이 더 이상 사용하지 않은 생활용품만 아니라 가전제품 구매에 이르기까지 다양한 물건을 살 수 있습니다. 이러한 중고거래 플랫폼을 통하여 자신이 정했던 물건을 팔 수도 있습니다. 플랫폼을 통한 중고거래는 대부분 같은 지역에 사는 사람들을 사이에서 직거래로 이루어집니다. තංගන් වැනි සෙකන්ඩ් හෑන්ඩ් දේවල් විකුණ ගන්න ඇති ෆ්ලැට්ෆෝම් එක හරහාත් ලාභයට බඩු ගන්න පුළුවන්. අනෙක් මිනිසුන් තවත් ඉදිරියට භාවිතා නොකර දෛනික ජීවිතයේ අවශ්‍ය බඩු විතරක් නෙවෙයි